දෙරනට නර්තනය මුලින්ම බිහිවුණේ මායාකර්ම සහ යක්ෂාරූඩ වීම් වැලැක්වීමටයි. ඉන් පසුව එය කලාවක් ලෙසට දියුණු වී උඩරට කඳුකරේ ස්ථාපිත වුණා. ඒ කාලෙන් පස්සේ මේ නර්තනය වර්තමාන සම්මතයන්ට අනුකූල වන ලෙස පරිණාමය වුණේ සම්ප්‍රදායක අඩි රැක ගනිමින්. වෙස්සඳුමේ වෙස්තට්ටුව නර්තන ශිල්පියකුට පැළඳීමට හැකි වන්නේ වෙස් මංගලයකින් පසුවයි. ජනප්‍රවාදයට අනුව කාන්තාවක් මේ පැළඳුවොත් ඇයට අපල උපද්‍රව රැසකට මුහුණ දීමට සිදුවෙයි. මේ වෙස් මංගලය නොකළ පිරිමි නර්තන ශිල්පීන්ටත් අදාළ වෙනවා. කාන්තා නර්තන ශිල්පීන්ට වෙනම කලඑලි මංගල්‍යයක් තිබෙනවා. මේ ශිල්පීන් නර්තන කරන්නේ වෙස්සඳුමේ ලාලිත්‍යය සහ අලංකාරය තුළ දැවතිලා. හිසට පළදින වෙස්තට්ටුව කොහොඹා දෙවියන්ගේ හිසේ පළඳනාවට සමාන බව කියවෙනවා. මේ නර්තන දැන් රට පුරාම විශේෂ අවස්ථා සංස්කෘතික උත්සව වගේම දළදා මාලිගාවේ නුවර ඇසළ පෙරහැරේත් දකින්නට පුළුවන්. මේ වගේ අවස්ථාවල මේ අනර්ග දර්ශනය බලාගන්න දහස් ගණන් ඇදී එනවා.